ඔන්න මගෙන් KTM Duke bike category එකේ bikes ගැන අහපු අයට අද ගෙනල්ලා දිනවා genuine register KTM Duke 250, KTM Duke 200, KTM Duke 160 කියන මෙන්න මේ bikes තුන. ඉතින් මේ bikes තුන ගැන කතා කරන්න කලින් කියන්න ඕන. ඔයාට මේ bikes තුන ඇතුළු මම මේ දාලා තියෙන ඕනම bike එකක් registrations clear documents එක ඔයාගේ අතටම ගන්න පුළුවන් මෙන්න මේ Prime Racing කියන showroom එක visit කරොත්. ඒ වගේම මම මේ showroom එකට අදාළ කරන හැම detail එකක්ම මේ video description එකේ දාලා තිනවා කියලා මතක් කරන ගමන්ම අපි දැන් ඔහොම මේ bikes තුන ගැන කතා කරමු. මේ තියෙන්නේ KTM Duke 250 කියන බයික් එක. ඉතින් මේ බයික් එකේ අපිට black, orange, Atlantic blue කියලා කලර්ස් තුනකින් බලා ගන්න පුළුවන් වගේම මේ බයික් එකේ අපිට අලුත්ම මෙන්න මේ විදිහේ headlight design එකක් වගේම face design එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බයික් එක පණ ගැන්වෙන්නේ 250cc single cylinder 4-stroke liquid cooled engine එකකින් වගේම 6-speed gearbox එකක්, horsepower එක 30ක් විදිහට, up and down quick shifter, steel aluminium frame chassis එකක්, front forks, rear monoshock ඔක්කොම අපිට WP Apex brand එකෙන් suspension, dual channel ABS එකම on off කරන්න පුළුවන් supermoto ABS, switchable mods, ride by wire throttle, 15 litre fuel tank එකක් එක්කම දැන් අපි මේ brand new bike එකේ 5-inch TFT color display එක පැත්තට ආවොත් මෙන්න මේ විදිහේ ready to race කියන ලස්සන animation එකක් එක්කම instrument cluster එක, time එක, RPM එක, speed එක, GA එක විතරක්ම නෙමෙයි ABS indicator එක, turn by turn navigation, smartphone pairing ඇතුළු තව ගොඩක් features අපිට මේක ඇතුලේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි කලින් දවසක කතා කරපු KTM adventure bike එකේ වගේම මේකෙත් අපිට මෙන්න මේ විදිහට මේකේ manual එකට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන හැම feature එකක් මෙන්න මේ විදිහට වෙනස් කරන්න, ඔයාට අවශ්‍ය කරන features on කරන්න, off කරන්න හැම දෙයක්ම කරගන්න පුළුවන්. දැන් අපි හොම මෙන්න මේ KTM Duke 200 සහ KTM Duke 160 කියන බයික් දෙක පැත්තට ආවොත් හැමෝම දන්න body design එකෙන්ම මේ බයික්ස් දෙකම ඇවිල්ලා තියෙනවා වගේම KTM Duke 200 බයික් එකේ අපිට metallic, silver, black, orange කියන colours තුනෙන් bicycles බලා ගන්න පුළුවන් වගේම 200cc single cylinder 4-stroke liquid cooled engine එකක් එක්කම 25ක horsepower එකක්, 6-speed manual gearbox එකක්, steel frame chassis එකක්, මාරම bright full LED light system එකක්. කලින් versions වලට වඩා මේ පාර බයික් එක අපිට full lightweight බයික් එකක් විදිහට front and rear දෙකම අපිට Viber brand එකෙන් disc brakes එක්කම front and rear දෙකම අපිට supermoto ABS, 13.4 litre fuel tank එකක්. කලින් කතා කරපු KTM 250 බයික් එකේ වගේම අපිට මේ බයික් එකෙත් මෙන්න මේ විදිහේ ready to race animation එකත් එක්ක එන full color 5-inch TFT display එකක්. ඉතින් මේ display එකෙත් අපිට කලින් display එකේ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපිට මේ display එක navigate කරන්න පුළුවන් features ටික ඇවිල්ලා තියෙනවා. කලින් KTM 250 බයික් එකේ වගේ මොකට වගේ මොබයිල් එක Bluetooth හරහා මේ බයික් එකට කනෙක්ට් කරගැනීමේ පහසුකමත් එක්කම දැන් අපි එහෙනම් අපි අද අවසාන එහෙම නැත්නම් තුන්වෙනි KTM Duke 160 කියන මෙන්න මේ බයික් එක පැත්තට ආවොත් orange, matte, silver, Atlantic blue කියන කලර්ස් තුනෙන් ඔයාලට මේ බයික් එක මිලදී ගන්න පුළුවන් වගේම 160cc single cylinder 4-stroke liquid cooled engine එකක් එක්කම horsepower එක 18ක් විදිහට, RPM 7500 කදී Newton meter 15.5ක torque එකක්, 6-speed gearbox එකක්, 10 litre fuel tank එකක් එක්කම මාරම